මැතිවරණ කොමිසමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අක්‍රීය පක්ෂයක් විදිහට තමයි තියෙන්නේ. නමුත් තවමත් වෙබ් අඩවියේ ඔක්කොගෙම තියෙන දයාසිරි ජයසේකර ලේකම්වරයා විදියට. ඔබ එක වෙලාවක කියනවා බන්තොට වරායි ගලක් තියෙනවා කියලා. කෝටි 150ක් වෙන් කරලා මේ ගල කැඩුවා. ලොම්සරණත් වෙනම අපි ඒකේ 10 දිනක් මාරාන්තික උපවාසය යෙදුණා. විනිශ්චයකාරවරුන් අවුරුදු 100 දක්වා හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ මේ රටේ ජනතාවගෙන් කවුද මේ විනිශ්චයකාරවරුන්ගේ කාලවකවානුව නැත්තම් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන්න කියලා කොහෙන්ද ඉල්ලීම ආවේ ආණ්ඩුවට? සමහරවිට 2029ට කලින් ජනාධිපතිතුමෙක් එන්නත් ඉඩකඩ තිබෙනවා. This is Sky News. News about the noise. සයිබර් අවකාශයේ සුවිශේෂී දේශපාලන වැඩසටහන සමගින් අද දවසේත් අපි හමු වෙනවා. එසේනම් අද දවසේ හමු වෙන්නේ සුවිශේෂී දේශපාලන චරිතයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්මයාණන් තමයි අද දවසේ අපිත් එක්ක මේ දේශපාලන සංවාදයට එකතු වෙන්නේ. ඔබතුමන් ආයුබෝවන් කියලා ස්කයි නිවුස් මැදිරියෙන් පිළිගන්නවා. ආයුබෝවන්. දයාසිරි ජයසේකර මැතිතුමා. ඔබතුමාගේ දේශපාලන පක්ෂය මොකක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට ඔබ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔව් සමගි ජන බල සන්ධානයේ විදියට අපි සන්ධානගත වුණා 2024 ජනාධිපතිවරණයේදී සයිත් වෙනදාස මැතිතුමා ජයග්‍රහණය කිරීම සඳහා විශේෂයෙන් ඒ වෙලාවේ ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් තුනකට කැඩලා තිබුණා. එක කොටසක් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක විජේදාස රාජපක්ෂ මහත්මයාව ජයග්‍රහණය කරන්න පෙළ ගැහුණා. දෙවන කණ්ඩායම විශේෂයෙන් නිමාසිරිපාල සිරිල මහත්මයාගේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවට සහයෝගය දුන්න අය. ඒ අය සිලින්ඩරය යටත් තරං කළා. අපි විපක්ෂයේ වැඩ කරපු අය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවට සහයෝගය දුන්නේ නැහැ. අපි එළියට ඇවිල්ලා 2019 අපි හදපු ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා 2022 වෙනකොට අපි විපක්ෂේ වාඩි වෙලා හිටපු පිරිසක්. ඒකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු 80කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා අපි සයිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපතිවරයා කරන්න මහන්සි වුණා. එදිනින් පස්සේ එය අසාර්ථක වුණා. එදිනින් පස්සේ අපි සන්දානගත වෙලා තමයි ඡන්දය ඉල්ලුවේ. ඒ අනුව මම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වුණාට අත වශයෙන් අපි මම මනෝගණේෂන් මැතිතුමා, ඒ වගේම රවුෆ් වගීම් මැතිතුමා, රිෂාඩ් බදුද්දීන් මැතිතුමා, ඒ වගේම දිගම්බර මැතිතුමා ඇතුළු ඒ පක්ෂ නායකින් විදියට අපි වෙනම සන්දානගත වෙලා තමයි තරඟ කරන්නේ. නමුත් ඔබ විපක්ෂ ናයකතුමන් යටතේ තිබෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට සමගි ජන බලවේගය වුණාට මම අර කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත්ත සන්දාන ගිවිසුමක් එක තමයි අපි වැඩ කරන්නේ. ඔබට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද? පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම දැන් ඒකාබද්ධ පක්ෂ සමග මම වැඩ කරනවා. කිසිම ගැටලුවක් කියලා නැහැ. මම සමගි ජන බලවේගය ඒකාබද්ධ පක්ෂයේ කොටසක් නෙමෙයි. ඒ අය වැඩ කරන්නේ නැහැ. නමුත් මම ඕන එක වැඩ කරන තේ ගැන කිසි ගැටලුවක් නැහැ. දැන් අපි ඉතිහාසෙත් එක්ක බැලුවොත් දයාසිරි ජයසේකර මහත්මයා ඔබ බොහෝ වෙලාවට දේශපාලන පක්ෂ වලදී හෝමාරු වීම මාරු වීම අපිට දකින්නට තියෙනවා. ඔබ නෑ මං හිතන්නේ ඔක වැරදි කතාවක්. ඔබත් ඒ කාරණේටම අහු වෙලාද කොහෙද තියෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට ගියා. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා 2013. ඉතින් 2013 ඉඳලා තාම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක්. ඔය කතාව ඉතින් ඔබට ඔය කියන්නේ මේ YouTube කරුවන් සහ මේ JVP එකේ ගොසිප් හදන අයගේ ක්‍රියාදාමය තමයි ඕක. හැබැයි මම විවිධ සන්දාන යටතේ කටයුතු කරලා තියෙනවා. විවිධ සන්දාන හැදුවෙන් පස්සේ සන්දාන යටතේ අපි කටයුතු කරලා තියෙනවා විවිධ නායකයෝ යටතේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපේ පක්ෂයේ ඒකත් එක්ක මාරු කරලා තියෙනවා ඒකේ. අද නමුත් ලංකාවේ දැන් JVP එක ගත්තොත් අනුරාධපුර මහත්මයා ගත්තොත් ඔහුගේ පක්ෂයේ මාරු කිරීම කීයක්ද කියලා හොයාගන්න බෑ. මොකද හේතුව උන් JVP ඊළඟට ප්‍රගතිශීලී පෙරමුණ ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ආපහු නැවත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊළඟට නැවත JVP එක ඊළඟට ආපහු නැවත ජාතික ජන බලවේගය. ඔවුන් වැඩ කරපු අය ගත්තොත් ඔය වගේ නම් එක්ක අපිට කියන්න පුළුවන්. නම් එක තමයි දැන් ඔය අල්ල කියන්නේ. ඒ කාලයක් අපි එක දැන් නායකව ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවනේ. ඉතින් ඒ අයත් එක්ක හිටියයි කියලා තමයි ඔය හදන එක චන්ද්‍රිකා මැතිණිය සමග ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. හරි දැන් ඔබතුමන් මට කියන්න ඔබතුමන්ගේ දේශපාලන දර්ශනය මොකක්ද කියන්නේ? මගේ දේශපාලන දර්ශනය බොහොම පැහැදිලි. අපි මැදමාවතේ දේශපාලනය කරන. අපි එක පැත්තකින් වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරات එක්කත් වැඩ කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් අද එහෙම ව්‍යාපාර කොහොමවත් නැහැ. දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරය කියලා එකකුත් නැහැ. මොකද හේතුව වුණුත්
වම දකුණ එකතු කරගත්ත වැඩපිළිවෙලක් තියෙනවා. මොකද හේතුව මේ 2010න් 12න් විතර පස්සේ අත වශයෙන් රටේ වමේ දේශපාලනය කියලා එකකුත් නැතුව ගියා. ඔවුන් ගොඩක් දක්ෂිණාංශික වැඩපිළිවෙල වලට අනුගත වුණා. විශේෂයෙන් 94න් පටන් ගත්තෙන් පස්සේ ඊළඟට දක්ෂිණාංශික මතවාදවල හිටිය අයත් විශේෂයෙන් අනිත් පැත්තෙන් ඔවුන් සමාජ සුභසාධනය වෙනුවෙන් වැඩ කොටසක් විශාල වශයෙන් කරා. ඒ නිසාම අත් වශයෙන් අද වෙනකොට මම පිළිගන්නේ නැහැ දකුණ සහ වම කියලා දෙකක් තියෙනවා කියලා. මේ දෙගොල්ලොම එකමුතු වෙච්ච වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. ඔබ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද? ඔව් දැනට මොකද හේතුව දැනට නඩු නිමිත්තකින් මට විතරයි දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට මාව ඉවත් කරපු එක වැරදි කියලා. ඒතකොට දැන් ඊළඟ නඩු තීන්දුව නැත්තම් ඕඩර් එකක් තියෙනවා දිසාධිකරණේ. ඒකෙත් අවසාන තීන්දුවක් විදිහට ඒ නඩුවේ තීන්දුවක් එන්න තියෙනවා. ඒ නිසා ඒකෙන් යම් තීන්දුවක් එයි. දැනට මේ වැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. අත වශයෙන් පක්ෂයේ විදිහට අද මැතිවරණ කොමිසමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අක්‍රීය පක්ෂයක් විදිහට තමයි තියෙන්නේ. නමුත් තවමත් වෙබ් අඩවියේ ඔක්කොගෙම තියෙන දයසිරි ජයසේකර ලේකම්වරයා විදිහට. ඔබ දකින විදිහට ඔබ කාලයක් පක්ෂයත් එක්ක ක්‍රියා කරලා මහා ලේකම්වරයා වශයෙන් කටයුතු කරලා පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පරිසරය තුල මොකද්ද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ විනාශයට හේතුව? මේ විනාශයට මූලික හේතුව ඇත්තටම පළවෙනි කාරණේ තමයි ඉතිහාසය ගත්තොත් මේකට සම්පූර්ණයෙන් එක පැත්තකින් වක් කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඊළඟට දෙවනුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඊළඟට තෙවනුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඊළඟට නිවාසිරි පාසිල මහත්මයා ඇතුළු මේ පක්ෂය ගත තීන්දුව වලට පිටින් ඒක කඩාගෙන ගිය පිරිස. ඉතින් ඒ තමයි සම්පූර්ණ මේ ක්‍රියාවලට වක් කියන්න ඕන අද මේ පක්ෂය ඇතිලා තියෙන තත්ත්වයට. හොඳයි. අපි කාලීන මාතෘකාවකට එනවා. ඔබ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඇයි සුරේෂ් සලේ වෙනුවෙන් ඔබ අද පෙනී සිටින්නේ? නෑ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක අදහස් කරේ වෙන එකක් නෙමෙයි. ඔහුගෙන් ඕන විදිහට කට උත්තර ගැනීම ඔහු වරදක් කළා තියෙනවා නම් ඒ වෙනුවෙන් මම පෙනී හිටින්නේ නැහැ කිසිම වෙලාවක. හැබැයි සිරකරුවෙක් විදිහට ඔහුට සලකන විදිය පිළිබඳව ඒ කියන්නේ නමුත් බාධා කිරීමක් කරන නමුත් ඔබතුමන් කිව්වා ඔහුගේ පරිගණකයේ තිබෙන තොරතුරු ලබා ගැනීම සම්බන්ධව මේ පරිගණකය මුරපද සම්බන්ධව ඔබ ප්‍රකාශයක් කළා. ඔව් ඒක මොහොම පැහැදිලි. මොකද හේතුව ඒක මේ ඉල්ලන දැන් මම දැක්කේ ඕක මම ප්‍රකාශ කරේ ඒ අවස්ථාව සම්බන්ධයත් එක්ක කිව්වොත් ඕක නොදන්න කට්ටිය ඒ කතාව කියන්නේ. මොකද පාර්ලිමේන්තුවේ එක മന്ത്രിවරයෙක් කිව්වා ඔය මුරපද ටික දුන්නා නම් ඉවරයිනේ සුරේෂ් සලේ ඔය ප්‍රශ්න විසඳ ගන්න තිබුණානේ කියලා. හැබැයි එහෙම ඒ අය කියන විදිහට මුරපද තමන්ගේ කම්පියුටරේ දෙන්න බෑ. ඒකට විදියක් තියෙනවා. ඒක තමයි නීතිමය වශයෙන් අධිකරණයේ තීන්දුවක් දෙන්න ඕනේ. ඔහුගේ මුරපද මේ CID එකට ලබා දෙන්න කියලා. හැබැයි ඉතින් පස්සේ අපි මේ ප්‍රකාශ කරායින් පස්සේ CID එක උන්ට ඒ ඉල්ලීම කරා. ඊට පස්සේ අධිකරණයේ තීන්දුවක් දුන්නා මේ මුරපද ලබා දෙන්න කියලා. ඉතින් අත් වශයෙන් මේ අය මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාවලිය තුළ වුන් කල්පනා කරන්නේ ඊටාම බරපතල කාරණයක් වුණත් වුන් කියන ඔය මුරපද ටික දෙන්නකෝ ඒකට ඔය ඉවරයි. එහෙම කියලා තීරණය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි මේක. ඊට වඩා වැදගත් තොරතුරු මේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද? නෑ කිසිම තර්ජනයක් නෙමෙයි. මොකද හේතුව තමන්ගේ කම්පියුටර් එකේ තියෙන තොරතුරු ලබා දීම පුද්ගලික කම්පියුටර් එකේ තියෙන පුද්ගලික තොරතුරු ලබා දීම ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේවා නිකම්ම නිකරුණේ එලිදරව් කිරීම. මම ඒකයි කිව්වේ. නිකන් අපේ ප්‍රකාශයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි. හැබැයි සුරේෂ් සලේ කියන බුද්ධි තොරතුරු නිලධාරිය ප්‍රධානීය විදිහට වැඩ කරපු අයගේ මොකද ඔහුගේ සාමාන්‍යයෙන් රාජකාරී ලැප්ටොප් එක නැත්තම් රාජකාරී ෆෝන් එක සාමාන්‍යයෙන් දීලා එනවා. ඔහුගේ දුරකථනය සහ ඔහුගේ ලැප්ටොප් එක ආපහු නැවත පරීක්ෂා කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ තවත් විශාල ප්‍රශ්නයකට මේක ඉඩ දෙන්න පුළුවන් කාරණයක්. ඒ නිසා තමයි අපි කිව්වේ ඒකට තියෙනවා ක්‍රමවේදයක්. ඒකට ක්‍රමවේදය තමයි නිකම් මේ ඕක දෙන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය ක්‍රමවේදය තමයි අධිකරණයේ මගින් තීන්දුවක් ලබා දීම. ඉතින් අධිකරණයකට තීන්දුවක් ලබා දීලා තියෙනවා. දැන් ඉතින් ඒක ලබා දෙන එක එතුමාගේ වැඩක්. දැන් මේ මොහොතේ රටේ මතුවලා තියෙන තවත් සුවිශේෂ ප්‍රශ්නයක් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ වයස් සීමාව පිළිබඳ අරුබුද. ඒ සම්බන්ධයෙන් ඔබ විවිධ අදහස් පළ කරනවා. ඔව් විවිධ අදහස් නෙමෙයි එක අදහසයි. අපි කියන්නේ මේක කරන්න එපා කියන එක. මොකද හේතුව
අපි අපේ මතය තමයි මූලික වශයෙන් මේක නීතික සංගමයත් ඒ විදිහටම දකිනවා. කොමන්වෙල්ත් ලෝයර්ස් ඇසෝසියේෂන් එකත් මේ විදිහටම දකිනවා. ආසියානු නීතිඥ සංගමයත් මේ විදිහටම ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ලෝකෙ කිසිම රටක් වර්තමානයේ ඉන්න අයගේ කාලවකවානුව දීර්ඝ කරන්න කටයුතු කරලා නැහැ ඉතිහාසකවවත්. මොකද හේතුව සාමාන්‍යයෙන් එහෙම කරපු ගමන් වෙන්නේ වැඩ කරමින් ඉන්න. දැනට සාමාන්‍යයෙන් තියෙන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු අවුරුදු 63න් ගෙදර යන්න ඕනේ. මහාධිකරණ විනිශ්චයකාරවරුන් අවුරුදු 61න් ගෙදර යන්න ඕනේ. අවුරුදු 65න් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් සාමාන්‍ය විශ්‍රාම යන කාලවකවානුව දාලා තියෙන්නේ. හැබැයි මේක දික් කරනවා කියලා කියන්නේ වැඩ කරමින් ඉන්නකොට ඒක ඇත්තටම උන්ට දෙන අල්ලසක්. මොකද හේතුව එතනින් යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙනවා ආණ්ඩුව මේක වැඩි කිරීම තුළ Tamanට උවමනා කරන විදිහට මේ අධිකරණය නම්ම ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අධිකරණය එහෙම ක්‍රියා කරන අය නෙමෙයි එතන ඉන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි අපේ යෝජනාව තිබුණේ මේ ආණ්ඩුව ආවේ මේ ජනාධිපතිකම අහෝසි කරන්න, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත මේ සියල්ලම කල්පනා කරලා බලලා විනිශ්චයකාරවරුන් අවුරුදු 100 දක්වා හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දැනට ඉන්න අයට ගේන එක නෙමෙයි අපි කළ යුත්තේ. මොකද මේ තත්ත්වය තුළ ව්‍යවස්ථාදායකයාත් අධිකරණයත් අතර ගැටුමක් නිර්මාණය වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන් ගැටුමක් තමයි නිර්මාණය වෙන්නේ. මොකද හේතුව ආණ්ඩුවේ බලය තියෙන නිසා මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම අර ඔබට කියනාවේ ඉන්දියාවේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඉන්දියාවේ විනිශ්චයකාරවරුන් කිව්වේ මේක අපිට අදාළ කරගන්න එපා. අනාගතයේ එන විනිශ්චයකාරවරුන්ට මේක අදාළ කරගන්න කියලා. ඉතින් මේ ආණ්ඩුව හිතනවා මම එකයි කිව්වේ ව්‍යවස්ථාදායක විධායක අතර ගැටුමක් කියලා පෙන්වන්නට ව්‍යවස්ථාදායකයේ බහුතරය ආණ්ඩුවට තියෙන නිසා ඔවුන් ඒක දඩමීමක් කරගෙන ඔවුන් ඒක පාවිච්චි කරගෙන මේක වැඩි කරන්න උත්සාහ කරනවා. හැබැයි මම අහන්නේ මේ රටේ ජනතාවගෙන් කවුද මේ විනිශ්චයකාරවරුන්ගේ කාලවකවානුව නැත්තම් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරන්න කියලා කොහෙන්ද ඉල්ලීම ආවේ ආණ්ඩුවට? කවුද ඉල්ලුවේ? මේ රටේ පක්ෂ 86ක් තියෙනවා. ඒ එක පක්ෂයකින්වත් දේශපාලන වශයෙන් ඉල්ලීමක් කළා නැහැ. මේ රටේ සිවිල් සංවිධාන තියෙනවා 100,000 ගන්න. එකම සංවිධානයකුත් ඉල්ලීමක් කළා නැහැ. එතකොට කවුද මේක ඉල්ලන්නේ? එතකොට සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයවරුන් පත් කිරීම ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වෙනවා. ජනාධිපතිවරයා සතු වෙන්නේ නැහැ. ඉවත් කිරීමේ බලය සතු වෙන්නේ පාර්ලිමේන්තුවට. පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තමයි තිබෙන්නේ. ඒක යෝජනා කරන්න ඕනේ අග්‍රවිනිශ්චයකාරතුමා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන නම් ටික යැවීම තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒ නම් ටික අනුමත කරන්න ඕනේ ව්‍යවස්ථාදායක සභාවේ. විනිශ්චයකාරවරු ඉවත් කිරීම සම්බන්ධ සම්පූර්ණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට යන යම්කිසි යෝජනාවලියක් හරහා. මේ මොහොත වන විට දේශපාලනය පිළිබඳව මේ රටේ ජනතාව තුළ තිබෙන්නේ බරපතල තත්ත්වයක්. විවිධ අදහස් ඇතුළේ ජනතාවට සමහරලාවට දේශපාලනය කලකිරෙන මට්ටමට තිබෙන අවස්ථාවන් තිබෙනවා. එතනදී දැන් ඔය තත්ත්වයට පත්වන්න ඔබ දකින තත්ත්වය මොකද්ද? දේශපාලනය පිළිබඳ තියෙන කලකිරීම දැන් මේ හදිස්සිය අදීය අප එකක් නෙවෙයි. මේ සම්බන්ධව ඉතිහාසවල විවිධ අවස්ථාවල මිනිස්සුන්ගේ මතවාදයන් ඇවිල්ලා තියෙනවා. මේක මම හිතන්නේ සෑහෙන කාලෙක ඉඳලත් මිනිස්සුන්ගේ මතයක් තිබුණා දේශපාලනය වැඩක් නැහැ, දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ, දේශපාලනය ගැන කලකිරලා ඉන්නේ කියලා. ඉතින් ඒ කලකිරීම තවමත් තියෙනවා. ඉතින් ඒක අවසන් වෙලා නැහැ. ඒක ඉතින් හැමතැනකම තියෙන එකක්. ඒ සමහර කට්ටිය දේශපාලනට කැමති, සමහර කට්ටිය දේශපාලනට කැමති නැහැ. ඒ හින්දා සමහර කට්ටිය ආණ්ඩුවක් පත් කරන්න සම්පූර්ණයෙන් වැඩ කරලා බෑලා වැඩ කරගෙන පස්සේ ඒ ආණ්ඩුවෙන් වැඩක් කරෙන්නේ නැති වුණාම නැත්තම් ඒ ආණ්ඩුව තමන් බලාපොරොත්තු වුණේ නැති දේවල් කරනකොට නැත්තම් තමන් බලාපොරොත්තු වුණ දේවල් වෙන්නේ නැති වුණාම දේශපාලන පිළිබඳ කලකිරීමක් එනවා. ඒක ඉතින් සාධාරණයි. ඒක සෑම තැනකටම අදී ඇති වුණ දෙයක් නෙමෙයි. ඒක සෑහෙන කාලෙක ඉඳලා තිබිච්ච එකක්. අපි සමාජයේ ඒ தত্ত্বය දිගටම තියෙනවා. ඉතින් ඒක ලෝකේ රටවල්ලත් එහෙමයි. සමහර හැම රටකම වගේ කියනවා දේශපාලනේ වැඩක් නැහැ, දේශපාලනේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ தত্ত্বය තියෙන දේ මතය සාමාන්‍යයෙන් තියෙන මතයක්. දැන් ඔබතුමන්ට කියන්න පුළුවන් දෙක වචනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය. වචනකින් කියන්න බෑ. ඉතින් අපි තවම අපේ ආර්ථිකය හරි දිශාවට වර්ධනය කරන දිශාවට අරගෙන ගිහිල්ලා නැහැ කියලායි මට කියන්න තියෙන්නේ. පෞද්ගලික ජීවිතයක් තුළ ගත්තොත් ඔබ හොඳ ගායකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඉතින් ඔබ මේ කලාවට සම්බන්ධ වුණේ කොහොමද? කලාවට සම්බන්ධ වුණාම පොඩි කාලේ ඉඳලා ඇත්ත වශයෙන් මගේ කුඩා අවදියේ අපේ මගේ අම්මත් තාත්තත් කලාවට ආදරය කරන ඒ වගේම ගීත ගායනා කරන්න හැකියාව තියෙන අය පවුලේ 7 දෙනාමත්
ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් පොඩි කාලේ ඉඳලා අපි ඒකට සම්බන්ධ වෙච්ච අය අපේ ඒක මේ අර මේ උපතින්ම ආපු තත්ත්වයක් තියෙන නැතුව මේ ප්‍රැක්ටිස් කළා මේ ක්ලාසස් ගිහිල්ලා එහෙම ඉගෙන ගත්ත එක නෙමෙයි සහජ හැකියාවක් අපි සියලු දෙනාටම තිබුණා. ඉතින් ඒක තමයි මේ වර්ධනය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔබේ පාසල් සමය ගැන කතා කළොත් හිටවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මගේ ආරම්භය තියෙන්නේ පාසල් ජීවිතය. එතනින් පස්සේ මම පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙනවා ඊටාම ඉහළින්. එතනින් පස්සේ මම හරිශ්චන්ද්‍ර මධ්‍යම විද්‍යාලයට යනවා මීගම්මේ. එතනින් පස්සේ නාරමල මයුරපාද මධ්‍යම විද්‍යාලයට යනවා. නාරමල මයුරපාද මධ්‍යම විද්‍යාලයෙන් තමයි මම විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. ඉතින් පාසල් ජීවිතය තුළ අපි විශාල වැඩ කොටසක් විවිධ කාරණා සම ඉගෙන ගත්තා වගේම ක්‍රීඩාවට ගායනයට නාට්‍ය සංදර්ශන වලට දේශපාලනට මේ හැම එකකටම මම සම්බන්ධ වුණා. පාසල් ජීවිතය කියන්නේ මගේ මේ සියලුම ක්‍රියාවල ආරම්භයක් තෝතැන්නක් ඇති වුණ තැනක් විතර තමයි මම දකින්නේ. ඔබ විශ්වවිද්‍යාලයේදී දේශපාලනය කරනවා. ඔව් මම විශ්වවිද්‍යාලේ ආරම්භ කරපු දවසේ තමයි ඉවරන කල්ම දේශපාලනය කරා. විශ්වවිද්‍යාල දේශපාලනය තුලදී ඔබ ලබපු සුවිශේෂීතම අත්දැකීම මොකද්ද? සුවිශේෂීම කියලා කියන්න බෑ. නමුත් අත්දැකීම් ගන්නාවක් තියෙනවා. විශේෂයෙන් අපි ඒ කාල වකවානුවේ තිබුණ ප්‍රධානම අර්බුදය තමයි ශිෂ්‍යාවන්ට නිවාසිකාගාර පහසුකම් තිබුණේ. සහ විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය පිළිබඳව අපි විශාල සටන් ප්‍රමාණයක් කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ හොස්ටල්ස් ලබා ගන්න අපි 94 අපි හදපු ආණ්ඩුවටම විරුද්ධව අපි ගිහිල්ලා අල්ලගත්තා අද ඔය මැනේජ්මන්ට් ෆැකල්ටි එක තියෙන ස්ථානය. ඒක තිබුණේ ඒ කාලේ සංස්කෘතික අමාත්‍යාංශය බ්ලොම්සර්නත් වෙනම අපි ඒකේ 10 දිනක් මාරාන්තික උපාසකයෙ දුණා. ඊට පස්සේ තමයි 94 අපි ආණ්ඩුව හදලා ඉවරුණෙන් පස්සේ අපි ඒකට සහයෝගය දුන්නා. 94 ආණ්ඩුව හදන්න අපි ගිහිල්ලා අල්ලගත්තා සංස්කෘතික අමාත්‍යාංශය. අල්ලගෙන ඒක විශ්වවිද්‍යාලයට පවරගත්තා. ඊළඟට කිත්‍යාගාරය කියන හොස්ටල් එක අපි තමයි මූලිකත්වය අරගත්තේ ඒක හදාගන්න. අපි ඊට පස්සේ ඒකේ නැවතුන අවසාන කාලය වෙනකොට ඊට අමතරව විශේෂයෙන් මුත්තයිය පාර. ඔය අද ගංගාරාම ඉස්සරහා තියෙන ඒක ගෝඩාබේ රාජපක්ෂ මහත්මයා කඩලා නැවත ගංගාරාමයට බාර දුන්නා. නමුත් ওই ඊටමත් අපි තමයි අල්ලගත්තේ ගිහිල්ලා. අපේ ශිෂ්‍යයෝ ගොඩාක් ගිහිල්ලා 500ක් 600ක් දවස් සතියක් විතර අපි අල්ලගෙන හිටියා. ඒක අල්ලගෙන තමයි එතන ගොඩනැගිල්ලක් හැදුවේ. ඒක මුත්තයිය පාර ශිෂ්‍ය නිවාසිකාගාරයේ විදියට අපි වර්ධනය කරා. ඉතින් පස්සේ මේ විදිහට ගතන් පස්සේ මේ සටන් ගණනාවක් අපිට ජයග්‍රහණය කරන්න ලැබුවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔව්. ඒ ඔය ශිෂ්‍ය දේශපාලනයේ අත්දැකීම ඔබ විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්නකොට කියපු සමහර කාරණා තාමත් ජනතාව අතර තිබෙනවා. ඔබ එක වෙලාවක කියනවා මේ හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කියලා. ඒ ගල තාම තිබෙනවා. ගල කැඩුවනේ ඊට පස්සේ. ඔක තමයි මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නේ. ගලක් තිබුණයි කියලා කිව්වා ගල කැඩුපු එක දන්නේ නැහැ. මම තමයි කිව්වේ හම්බන්තොට වරායට ඇතුල් වෙන්න විදියක් නැහැ. මොකද හේතුව ඒකේ යට වදිනවා නැව් ආපුවාම. මොකද ඒකේ හිටපු ටග් මාස්ටර්ස්ලා ඔක්කොම මට ඒ තොරතුරු ටික දුන්නේ ඒ කාලේ. ඉතින් එතනින් පස්සේ ඒ ගල නිසා මේ හම්බන්තොට වරායට නැවතුලත් කරන්න බෑ කියලා මම පැහැදිලිව ප්‍රකාශ කළා. එතනින් පස්සේ ඒක තමයි මිනිසුන්ට දැන් තියෙන ප්‍රශ්නේ. මිනිසුන්ගේ මේ එක කෑල්ලක් විතරයි අල්ලගන්නේ ඊළඟ කෑල්ල අල්ලගන්නේ නැහැ. එතනින් පස්සේ මිලියන 1500ක් ඔබ හොයලා බලන්න. ඊට පස්සේ මිලියන 1500ක් වේදම් කරලා මේ ගල කැඩුවා. කැඩුවෙන් පස්සේ 2013 ඔය ප්‍රශ්නේ ඒක තමයි ඔබ මතු කරන්නේ. මගෙන් මාධ්‍යවේදීන් නැවුවා. ඔබ දැන් ගලක් තියනවා කියලා කොහොනේ හම්බන්තොට. මම කිව්වා ඉතින් දැන් ගල කඩලා ඉවරයි කියලා. හැබැයි මේක ප්‍රචාරය කරන එක තමයි අවසානයේ කරේ. දයාසිරි හම්බන්තොට ගලක් තියනවා කිව්වා. ආණ්ඩුව වෙනස් වුණාන් පස්සේ ගල කැඩුවා කිව්වා. ඇත්ත වශයෙන්ම ගල කැඩුවා. මොකද අපි ඒක මතු කරෙන් පස්සේ මමත් හරින් ප්‍රාන්දු මැතිතුමත් තමයි මේ ඩිබේට් එකට ආවේ. එදිරින් පස්සේ ඒකට ආවා රෝහිත බේගුණාධර මැතිතුමා ඊළඟට මේ අය ඔක්කොම ඇවිල්ලා අපි බොහොම පැහැදිලි ඔප්පු කරලා පෙන්නුවා. එතනින් පස්සේ ආණ්ඩුව විසින්ම මුදල් යොදවලා මිලියන 1500ක් කෝටි 150ක් වෙන් කරලා මේ ගල කැඩුවා.
කැඩුවයින් පස්සේ තමයි ඇත්ත වශයෙන් නැව් වෙන්න පුළුවන් තැනකට මේක තල්ලු වුනේ. ඔයාලා බලන්න ඒක වුණේ නැද්ද කියලා. නමුත් බොහෝ දෙනා පවසන්නේ ඔබ මෙවැනි කාරණා කියන්නේ ඔබේ දේශපාලන ජනප්‍රියභාවය සඳහා කියලා. නෑ එහෙම ජනප්‍රියභාවය නෙමෙයි බොහොම පැහැදිලිව ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙන කාරණා. ඉතින් සමහර කට්ටිය ඒවා අල්ලගෙන එක එක කාරණා කිව්වට ඇත්ත වශයෙන් මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා හොයලා බැලුවොත් හොයන්න පුළුවන්. ඇත්තටම මොකද්ද අපි කිව්වේ කියලා. නිකන් ජනප්‍රිය වෙන කාරණා කියන එක නෙමෙයි. ඇත්ත වශයෙන් ගලක් තිබුණ නිසා ඇතුළට ගන්න බැරුව හිටියා නැව්. ඒ දෙපැත්තේ වැඩි වැඩි තිබුණේ ඔක්කොම නැව් වෙන ඒවා. පොඩි ඉඩකින් යන්න තිබුණේ. හැබැයි ඊට පස්සේ ඒක කඩලා ඒක දැන් හැබැයි අපි දුටුවේ නෑ ඔබ ඒ සම්බන්ධව ඒ තත්ත්වයේ ක්‍රියාත්මක වුණායින් පස්සේ ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් පැහැදිලි කිරීමක් කරන්න දෙයක් නැහැ. ඉතින් මිනිස්සු දන්නවනේ මොකක්ද උනේ කියලා. මොකද ගල තිබුණා ගල කැඩුවා. ඒක කඩපු එකට ගිය වියදම හොයලා බැලුවොත් එහෙම මේ RTI එකෙන් දාලා හොයලා බැලුවොත් තොරතුරු දැනගෙන මේ ඇගේ නැත්තම් අපේ තියෙන පරණ ගිය මේවයිල් වල දැක්කොත් එහෙම බොහොම පැහැදිලිව තියෙනවා. ඒ ගල කඩන්න මිලියන 1500ක් වියදම් කරයි කියලා. ඒක සත්‍ය කතාවක්. ඒක ආයි බොරු කතාවක් නෙමෙයි. විපක්ෂයේ ඉන්නකොට ගලක් තියෙනවා කියලා ආණ්ඩුවට ගිහිල්ලා දැන් ගල නැහැ කියලා කියපේ තමයි අවසාන වෙදී මිනිසුන්ට වැදුනේ. ඉතින් ඒකින්ද මේවා ඉතින් මාධ්‍ය වලින් හදන ක්‍රියාකාරකම් මේ තියෙන්නේ. ඔබ නියෝජනය කරන්නේ විපක්ෂය. දැන් ඔබ විපක්ෂයේ නියෝජනය කරන තුල බලය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද? දැන් ඉදිරියේදී මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද ඔබ ඇතුළු කණ්ඩායමට ඉදිරියේදී? ඔව් ඉතින් මම යෝජනා කරන්න වෙන එකක් නෙමෙයි. බලය ලබා ගැනීම සඳහා අපි තනියම කණ්ඩායම් විදියට පෙළ ගැහෙන්නේ නැතුව අපිට සිද්ධ වෙනවා විවිධ පාර්ශ්වයන් එකතු කරගන්න. විශේෂයෙන් මේ රටේ තිබෙන දේශපාලන පක්ෂත් එක්ක මොකද අපිට මූලිකවම ඊළඟට එන්න තියෙන්නේ ජනාධිපතිවරණය. මම හිතන්නේ මේ සමහරවිට මේ අවුරුදු දෙකමාර දෙක යනකොට සමහරවිට 2029ට කලින් ජනාධිපතිවරණයක් එන්නත් ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති වෙනවා නම් සියලුම දෙනාට පිළිගත හැකි පොදු වැඩපිළිවෙලක් සහිතව සියලු දෙනාට පිළිගන්න පුළුවන් එක නායකයෙක් වටා මේක එකතු කරන්න ඕනේ. ඉතින් ඒක සඳහා සමහර අයට කැපකිරීම කරන්න වෙයි. සමහර අයට යම් දේවල් ඔබට දැනට යෝජනා කරන්න නායකයෙක් ඉන්නවද? නෑ තාම අපිට කවුරුත් නායකයෙක් නෑ. අපි ඔක්කොම කල්පනා කරන්නේ පොදු වැඩපිළිවෙලක් ඉස්සරලා කොහොමද අපි මේ ආණ්ඩුවට විරුද්ධව යම් වැඩපිළිවෙලක් එකතු කරන්නේ හදන්නේ. ඒකට අපි කොහොමද එකා වගේ නායකත්වය දෙන්නේ. ඊළඟට එතනින් පස්සේ අපි සියලු දෙනාම කැමති වෙන පුද්ගලයෙක් කවුද ජනාධිපති අපේක්ෂක විදිහට පත් කරන්නේ. ඒක ගැන තමයි අපේ ඊළඟ තීරණය තියෙන්නේ. වැඩසටහන සමගින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමන්. අපේ අවසාන වශයෙන් ඔබතුමන්ට දෙන්න තියෙනවා නම් පණිවිඩයක් ජනතාවට. ඔව් ඉතින් ජනතාවට කියන්න තියෙන්නේ අපි මේ රටේ අති බහුතරයක් ජනතාව කියන්නේ ජනාධිපතිවරණයේදී ඔවුන් 142ක් අනුරසනායක මහත්මයාට ඡන්ද දුන්නා. ඉතින් පස්සේ ඔවුන් ඊළඟට කල්පනා කරා නෑ අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕන කියලා 168ක් ඡන්ද දුන්නා. හැබැයි අද ආපහු හැරලා බලනකොට අවුරුදු දෙකක් විතර ගියයින් පස්සේ මේ රටට සිද්ධ වෙලා තියෙන කාරණා පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවද නැද්ද කියන කාරණේ විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. ආණ්ඩුව විදියට ආණ්ඩුවේ කාරණා කියන්න පුළුවන්, විපක්ෂ විදියට අපේ කාරණා කියන්න පුළුවන්. අවසානයේ තීන්දුව තිබෙන්නේ ඔබේ අතේ. ඔබ තමයි තීරණය කරන්න ඕනේ මේ ආණ්ඩුව සිටිය යුතුද නැද්ද කියන කාරණා. ඒ නිසා මම කියන්නේ හොඳින් හැම දෙයක් ගැනම අන්දානුකරණයෙන් ආදානග්‍රාහීව හිතන්නේ නැතුව නිදහස්ව කල්පනා කරලා බලන්න අනාගතේ අපි මොකද්ද කළ යුත්තේ. ඒකට අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි අනිවාර්යෙන් දෙනවා. බොහොම ස්තුතියි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමන්ට ස්කයි නිවුස් මැදිරියට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. This is Sky News.